ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවානේ ආර්ථික ඝාතනයන්ට සම්බන්ධ කණ්ඩායම් හැටියට රටේ ඉහළම අධිකරණය තීන්දුව කරනවානේ. එතනට යන්නේ කොහොමද එහෙම? පළවෙනි කාර්යය මනෝජ් ඒ නඩු තීන්දුවේ කොතනද තියෙන අපි හොරගම් කරා කියලා. හොරගම් කරා කියලා නෑ. දැන් විපක්ෂය හොවා දක්වන්න හදන්නේ රාජපක්ෂලා හොරගම් කරපු ඉද බංගලොත් වුණා කියලා. දැන් මේ නඩු තීන්දුවේ තියෙන කාරණා තුනක්නේ ප්‍රධාන වශයෙන්. එකක් වැට් එක අඩු කරේයි. හැබැයි දැන් බොහෝ අය සමාජය කෑ ගහන්නේ වැට් එක වැඩි කරා කියලා වැරදි කියලා. හැබැයි එදා නඩු තීන්දුව දුන්නේ මොකද්ද? වැට් එක අඩු කරපු හින්දා ආර්ථිකය කඩාගෙන වැටුණා. දෙවෙනි එකේ ඩොලර් මිලියන 500ක් ණය ගෙවුවා. දැන් බංකොලොත් කරපු එක හරි ණය ගෙවපු එක වැරදි. අනිත් එක IMF එකට වෙලාවට ගියේ නැහැ. දැන් IMF එකට යන එක දේශපාලන තීන්දුවක්. මනෝජ්ගේ ප්‍රෝග්‍රෑම් එක 7:00 පටන් ගන්නවා. 7:00 එන්න ඕනේ. ඒක 8ට આવොත් පරක්කුයි. 4 આવොත් කලින් වැඩි. හැබැයි IMF එකට යන ආර්ථික විද්‍යාවේ එහෙම න්‍යායක් තියනවද? එහෙම න්‍යායක් නැහැ. දැන් ඔය IMF එකට ගියේ නැහැ බලන්නකෝ ආජන්ටිනාව වගේ රටවල් වෙලාවට IMF එක ගියා ප්‍රශ්න විසඳුවා කියලා. අද ආජන්ටිනාවද මොකද වෙලා තියෙන්නේ? ප්‍රශ්න විසඳලාද? IMF එකට ගියා කියලා ආජන්ටිනාවට යා උත්තරේ හම්බුනේ නැහැ. හැබැයි අපි නිකන් හරි IMF එකට ගිහිල්ලා ඒ වෙලාවේ IMF එකට ගිහපු හින්දා වැට් එක වැඩි වුණා. IMF එකට ගිහපු හින්දා රට බංකොලොත් වුණා කියන තැනට ඇවිල්ලා ඔය විදිහටම නඩුවක් දැම්මොත්. ඒ නඩු තීන්දුවේ අනිත් පැත්තට දුන්නා නම් මොකද අපි කරන්නේ? ඒ කියන්නේ අනිවාර්යෙන් අනිත් පැත්තට දෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් අනිත් පැත්තට දෙන්න පුළුවන්. වැට් එක වැඩි කරපු හින්දා ව්‍යාපාර වැටුණා. ණය ගෙවපු නැති හින්දා බංකොලොත් වුණා. ගෙවන්න සල්ලි තියෙද්දි ගෙව්වේ නැහැ. ඒ හින්දා බංකොලොත් වුණා. IMF එකට යන්නේ නැතුව මේ ප්‍රශ්නේ දේශීය ආර්ථිකය ගොඩනගමින් ඉන්දියාව, චීනය සහ රුසියාව වගේ රටවල් ආධාර උපකාර එක්ක දැන් රුපියල් 4ක් ඉන්දියාවෙන් දුන්නා මුකුත් අහන්න නැතුව. එවැනි ආධාර වලින් ආයෝජන වලින් මේක දුවන්න කම තියෙද්දිත් අපි IMF පිටිපස්සේ ගියා. තර්කානුකූලව යන්න පුළුවන් නේ. එහෙම නම් වෙනඩු තියෙන රිවර්ස් එකක් නෙන්නේ. ඉතින් ඒ හින්දා මනොත් මේ මම පෞද්ගලිකව කියන්නේ මේ සියලුම දේශපාලන කාරණා. හැබැයි රටක් විදියට බදු අඩු කරපු එක වැරදි කියලා කියනවනම් ණය ගෙවපු එක වැරදි කියනවනම් IMF එකට වෙලාවට ගියපු නැති එක වැරදි කියනවනම් ඒක මම පිළිගන්න සූදානම් නැහැ. ඔව් අපි බදු අඩු කරා. ඒක මම පිළිගන්නවා. සාම පෙනී හිටිනවා අදටත්. ඔව් අපේ ආණ්ඩුව ණය ගෙව්වා. අපි බංකොලොත් කරේ නැහැ. අපි ණය ගෙව්වා. ඒක පිළිගන්නවා. ඒ වගේම තමයි අපි IMF එකට ගියේ නැහැ. මොකද IMF එකට ගියා නම් ඔය කියන විදියට ගියා නම් IMF එකට යන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි ගිහිල්ලා ගන්න කන්ඩිෂන්ස් නේ. නෙගෝෂියේෂන් කරාම නෙගෝෂියේෂන් එක කියන්නේ කන්ඩිෂන්ස්. අපි බංකොලොත් වෙලා IMF එකට යනවාද ණය ගෙවලා IMF එකට යනවාද? දැන් අද මනෝජිමයි බැංකුවට ගියොත් අපි දෙන බංකොලොත් වෙච්ච ව්‍යාපාරයක් අරගෙන ගියොත් බැංකුව අපිට කතා කරන්න වෙන විදියකට. හැබැයි බැංකුවේ ලෝන් ඇරියස් නැතුව ඉන්ස්ටෝල්මන්ට් ගෙවලා අපි ගියොත් අපි දෙන්න එක්ක බැංකුව කතා කරන තව විදියකට. අපි එහෙම IMF එකට යනවාද? ඒ හින්දා අපි අදටත් කියනවා අපි IMF එකට ගියේ නැහැ. අපි යන්න හිටියා. අපි යන්න හිටියේ ණය ගෙවලා. ඒ හින්දා අපි ණය ගෙව්වා. අපි වැට් එක අඩු කරා. අපි අඩු කරේ මේ රටේ කොවිඩ් වලට කරි යහපාලන ආණ්ඩුව වෙලාවේ ආපු බලපෑමත් එක්ක මේ රටේ දේශීය ව්‍යාපාර ආරක්ෂා කරන්න. අපි අදටත් විශ්වාස කරනවා දේශීය ව්‍යාපාර ආරක්ෂා කළ යුතුයි කියලා.